T20 තරග ජයග්‍රහණයෙන් පසු ඔළුව දුම්මාගත් ඩැරන් සාමි ගැරීගෙන් කොදෙව් පුහුණුකරුට කණේ පහරක්. T20 තරග දෙකම අන්ත පරාජයට ලක් වූ ශ්‍රී ලංකාව නැවතත් තමාගේ පෙර පැවති නොහැකියාවන් තුන්වන තරගය තුලදීද පෙන්වා ඇත. ඒ ආරම්භය අසාර්ථක වීමත් ආරම්භයෙන් පසු පැමිණෙන අනිත් ක්‍රීඩකයන්ගෙන් කණ්ඩායමට හිමිවිය යුතු වගකීම් හරියාකාරයෙන් සිදු නොවීම නිසායි මෙම තරගාවලියේ දක්ෂතා අතරට ඒමට හැකි වූයේ කමිල් මිශාර, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකයන්ට පමණි. පවන් රත්නායකගේ තරග තුනේදීම ලකුණු 10 සීමාවටවත් ළඟා වීමට නොහැකි වුණා. ඉදිරි T20 තරග ඔහුට අහිමි වනු ඇත. T20 තරග ජයග්‍රහණයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී කොදෙව් පුහුණුකරු ඩැරන් සාමි මෙසේ කියා තිබෙනවා. මම දන්නවා අපි කොහොමත් T20 තරග ජයග්‍රහණය කරන බව. මොකද ලෝකයේ T20 තරග අතර ඉහළින් සිටින්නේ අපි. අපේ කොල්ලන්ගේ ඇඟේ ඒක තියෙනවා. ලංකාව වගේ රටකට T20 තරග අපේ කණ්ඩායම සමග දිනන්න බෑ. මොකද මේක අපේ රට, අපේ ක්‍රීඩාංගන. ඒවායේ අපි හොඳින් ක්‍රීඩා කර තිබෙනවා. මෙම ප්‍රකාශයට ශ්‍රී ලංකා පුහුණුකරු ගැරි මාධ්‍යට පවසා ඇත්තේ තරග ජයග්‍රහණයෙන් ඔළුව දුම්මා ගැනීම නෙවෙයි මාගේ මතය. පරාජයන්ගෙන් වැරදි හදාගෙන තරග ජය ගැනීමයි. අපි දැන් ටෙස්ට් තරගවලට පුහුණු වීම පටන් ගත්තා. අපි බලමු. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.